රයිට්. අපි ටේබල් වල අන්තිම කොටස ඉන්නේ MS Word වල. අපි දැන් ටේබල් එකක් ගන්න දන්නවා. ටේබල් එක මකන්න දන්නවා අවශ්‍ය කොටස්. ඒකට අවසාන කොටසේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. අපි ඒ ටික තමයි දැන් කතා කරන්න හදන්නේ. හරිද? ඒකට සාමාන්‍ය ලියුමක් ටයිප් කරද්දි මොකක් හරි අපි ටයිප් කරනවනේ. ටයිප් කරලා ටයිටල් එකක් ටයිප් කරලා මේ විදිහට ටයිටල් එකක් ටයිප් කරලා ඊට පස්සේ ඒක යටින් තමයි සාමාන්‍යයෙන් ඔය ඕනම ටේබල් එකකට ටයිටල් එකක් තියෙනවා. ඒ ටයිටල් එක ටයිප් කරලා ටේබල් එක ගන්න වග බලා ගන්න ඕන. හරිද? ඒක නීතියක් නෙමෙයි, ඒක පහසුයි. හරිද? ඊට පස්සේ ඕනනම් තව එන්ටර් කරලා තව අලුත් පැරා දෙකක් විතර පහළට අරගෙන ආපහු ඇරෝ කීස් වලින් මේ කර්සර් එක උඩට අරගෙන ගත්තොත් අපිට මේ ටේබල් එක ඒ නිශ්චිත තැන තියාගන්න පුළුවන්. හරිද? මේක එහෙම ගෙනියන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. මේක ඔයගලන්ට පහසුයි. හරිද? රයිට්. අපි දැන් මෙතන ටේබල් එකක් normal ටේබල් ඉන්සර්ට් කරන පිළිවෙලින්ම ගන්නවා. ටේබල් වලට ගියාම මේ නිකන් හතරක් විතර තියෙන සිස්ටම් එකට ගන්නවා. ඔයගලන්ට අනිත් කස්ටමයිස් කරලා ගන්න ක්‍රමත් මම කියලා දීලා තියෙනවා. එතකොට මේ විදිහට කොලම්ස් හතරක් සහ රෝස් තුනක් තියෙන ටේබල් එකක් අපි ගන්නවා. හරිනේ? එතකොට මම කියලා දෙන්න ඇති සමහර විට මෙන්න මේ රෝස් වල අතරට ගිහිල්ලා මෙහෙම රෝ වල උස වැඩි කරගන්න පුළුවන් අපිට. හරිද? රෝ දෙකක් අතරට ගියාම මවුස් පොයින්ටර් එක මේ විදිහට වෙනස් වෙන තැනින් ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා මේ විදිහට අපිට රෝ එකක උස වැඩි කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ කොලම් එක පළලත් අපිට මේ විදිහට ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා කස්ටමයිස් කරන්න පුළුවන්. හරිනේ? ඊට අපි කරන්න යන්නේ දැන් මේක ටයිප් කරන මොනවා හරි. අපි කියමු මම මෙතන ටයිප් කරන item කියලා. හරිද? එතන අපි දාමු quantity කියලා. හරි. මෙතන දානවා rate. දැන් මේ ගිහිල්ලා mouse එකෙන් ක්ලික් කරන්න තු එකපාරටම cursor එක ඊළඟ cell එකට යවාගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවනම් ඔයගලන්ට මෙන්න මේ tab එකෙන් තමයි මම මේ එකින් එකට යන්නේ. හරිද? tab එක ප්‍රෙස් කරනකොට එක එක කොලම් එකෙන් කොලම් එකට පැනගෙන යනවා. හරිද? මේ රිවර්ස් එකට පැනගෙනත් එනවා වගේ පේනවා ඇති. රිවර්ස් එකට පයින්න පාවිච්චි කරන්නේ shift එකයි shift එක හෝල්ඩ් කරගෙන tab එක ඔබනවා. හරිද? right. ඒ විදිහට අපිට ඕනම ටේබල් එකක cells හරහා යන්න cursor එක අරන් යන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය tab එක කියන key එක. ඊට පස්සේ shift plus tab කියන එක use කරන්නත් පුළුවන්. හරිනේ? එතකොට ওই විදිහට cell එකේ අපිට type කරගන්න පුළුවන්. මම දැන් මෙතන ඉතුරු table title එක type කරගන්නවා. table එකේ මේ amount කියලා. right. දැන් මේක type කරද්දී අපිට පේනවා ඇති මේ cell වල උඩ වම් පැත්තේ කෙළවරේ තමයි මේ අපි type කරන title එක තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේක පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙම select කරලා නිකන් click කරලා හරි නැත්නම් මේ මෙන්න මෙතනට එනකොට පොඩි චූටි ඊතලයක් එනවා අමුතු කළු පාට එකක්. ඒක click කරාමත් මේ මුළු cell එකම select වෙනවා. තේරුණාද? එතකොට මෙන්න මෙතනට ගියාම මේ cell එකම select වෙනවා. මෙන්න මෙතනට ගියාම පොඩි අමුතු කළු ඊතලයක් තියෙනවා. අනිත් පැත්තට හැරිච්ච චූටි එකක්. ඒක select කරාම ඒක click කරාට පස්සේ ඒ අදාළ cell එක විතරක් select වෙනවා. ඔයගලන්ට මේ cell එකක් විතරක් select කරන්න ඕන නම් සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට ඒ කළු පාට ඊතලයේ යන අවස්ථාවේදී click කරත් ඒ cell එක select වෙනවා. එතකොට මම පෙන්නන්නම් දැන් මෙතන මෙහෙම select වුණාට පස්සේ අපිට ආපහු home ribbon එකට ගිහිල්ලා මෙන්න මෙතනින් home ribbon එකට ගිහිල්ලා ඊපස්සේ මේකේ paragraph කියන home ribbon එකේ තියෙන කොටසෙන් මෙන්න මේ alignment tools කියලා තියෙන alignment tools හතරෙන් අපිට මේ center කියන එක අරන් ගන්න පුළුවන්. නැත්නම් මෙතන වැටෙන ඕගලන්ට ගියාම shortcut එක තමයි control plus e කියන එක. control එකත් එක්ක e අකුර ගැහුවොත් තෝරාගත්ත කොටස center වෙනවා. දැන් අපි ඒක click කරපු නිසා අපිට බලන්න පුළුවන් අපි මේ cell එක තෝරාගත්ත cell එක ඇතුළත තිබිච්ච කොටස center වෙලා තියෙනවා. හරිද?
මේ සෙන්ටර් වුණාට හැබැයි මේ සෙන්ටර් වෙලා තියෙන උඩින්. හරිද? මැදට වෙන්න මේක තිබුණා නම් තමයි ලස්සන වගේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. සාමාන්‍යයෙන් මේ සෙල් එක තිබිච්ච ප්‍රමාණයට අනුව නම් ඕක ගැටලුවක් නැහැ. නමුත් අපි දැන් සෙල් එක පහළට මේ රෝ එක පහළට ඇදලා හදාගත්තා. ඔහොම තිබිච්ච රෝ එක අපි පහළට මේ වගේ ඇදගත්තා. ඒක නිසා තමයි අපිට දැන් අර টොප් එකේ තියෙන එක එච්චර සෙට් වෙන්නේ නැහැ වගේ ගතියක් තේරෙන්නේ. හරිද? ඒක බලමු. අපි ඊළඟට දැන් මේ විදිහට අපිට මේ ඕන සෙල් එකක් මෙහෙම සිලෙක්ට් කරලා හෝම් රිබන් එකෙන් හෝම් රිබන් එකේ තියෙන පැරග්‍රාෆ් කියන ටූල් සෙට් එකේ alignment tools 4න් center එක use කරන්න පුළුවන් කියලා මම කිව්වා මේ. හරිද? මේ විදිහට center use කරන්න පුළුවන්. අපිට mount එක ඕනනම් right align කරන්න ඕන නම් මෙතනින් ගිහලා right කරන්න පුළුවන්. ඒතකොට දකුණු පැත්තට තමයි බර වෙන්නේ. ඒක දන්නවනේ. මොකද ඒක ලස්සන center නිසා අපි center කරමු. හරිනේ. ඔය විදිහට අපි data enter කරද්දී වගුවකට ඔය විදිහට අපිට format කරද්දී තියෙන basics ටික දැනගෙන ඉන්න ඕන. හරිනේ. එතකොට ඔයගොල්ලන්ට ඔය එකින් එක කරන්නේ නැතුව හරිද? මේ මුළු සෙට් එකම එක සැරේ. ඒ කියන්නේ මේ රෝ එකම ඕන නම් එක සැරේ format කරන්න. එකම format system එකක් නම් තියෙන්නේ. ඒ කියන්නේ center කරන්න තියෙනවා නම් columns ටික ඔක්කොගෙම title ටික මේ තියෙන titles ටික ඔක්කොම අපිට select කරගන්න ඕන. මේ format කරන්න ඕන එකම විදියකට අපිට මේ ටික ඔක්කොම select කරන්න සිද්ධ වෙනවා. ඒකනේ දැන් මෙතනින් ගියාම මේ cell එක select කරනවා වගේ අපිට මේ වගුවෙන් එළියට ගියාට පස්සෙත් mouse pointer එක අනිත් පැත්ත ගහිච්ච අවස්ථාවක් තියෙනවා. දැන් mouse pointer එක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ අතටනේ. හරිද? තියෙන දැන් පිටුව මතදී ඕගලන්ට තේරෙනවා මෙන්න මේ අතට මෙන්න මෙහෙම තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ row එක ඉදිරියේදී click කරොත් මෙහෙම මේ මුළු row එකම select වෙලා ඕගලන්ට පේනවා. highlight වෙලා තියෙනවා. දැන් මේ row එක ඉස්සරහට ඇවිල්ලා arrow එක click කරා මේ mouse pointer එක click කරාම අපිට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ඒ row එකම select වෙනවා. හරිද? ඒ row එකම select වෙච්ච අවස්ථාවේදී අපිට තනි command එකක් දීලා මේ විදිහට ඕන මේක left කරගන්න, මේක right කරගන්න, නැත්නම් center කරගන්න පුළුවන්කම තියෙනවා. මම දැන් ඔයගොල්ලෝ එකින් එක තනි column එකේ අවශ්‍යතාවයක් තිබුණොත් ඒක alignment කරගන්න විදිහත් දැන් row එකක් විදිහට සම්පූර්ණ මුළු row එක group එකක් විදිහට අරගෙන ඒක align කරගන්න විදිහත් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. හරිනේ. ඊට පස්සේ මම කියලා දෙන්නම් මේක කොහොමද මේ සාමාන්‍ය ඔයගොල්ලන්ට හිතුනොත් මේ සෙල් එකේ සෙන්ටර් එකට මේක දැන් උඩ මුදුනේ තියෙන টොප් එකේ මේක සෙල් එකේ සෙන්ටර් එකට අලයින් කරගන්න අනිත් පැත්තට පුළුවන්කම තිබුණා නම් හොඳයි නේද කියලා නිකන් ලස්සනයි වගේනේ. රයිට්. මම ඒක කරලා පෙන්නන්න. දැන් මෙන්න මේ විදිහට මේක සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙන්න මේ table tools කියන එකට ගිහලා table tools වලට ගියාම ඒකේ තියෙනවා design කියලා එක්කුයි layout කියලා එක්කුයි දෙකක්. මේ design කියන එක දැන් select වෙලා තියෙන්නේ. මේ තියෙන layout කියන එක. හරිද? layout කියන එකට ගියාම මෙන්න ඒ කෙලින්ම පහළ තියෙන මේ alignment කියලා set එකක්. ඒ align set එකේ බලන්න. ඒ align set එකේ තියෙන align top center, align center, align bottom center කියලා center set තුනක් තියෙනවා. center set තුනෙන් අපිට ඕන center tools තුනෙන් අපිට ඕන මෙන්න මේ කියන center align කියන එක තමයි ඕන. අපි නිකන් දීලා බලමු. දැන් දැක්කද මේ item කියන එක මේ උඩ මුදුනේ ගිහිල්ලා තිබිච්ච එකෙන් top එකෙන් ඇවිල්ලා center to center වෙලා තියෙනවා. හරිද? එන horizontal vertical දෙකම center වෙලා තමයි දැන් මේ තියෙන්නේ. හරිනේ? එතකොට දැන් මේ විදිහට ඕනනම් center එකේ left කරගන්නත් පුළුවන් ඔයාලට. center එකේ right කරගන්නත් පුළුවන්. හරිද? bottom එකේ left කරගන්නත් පුළුවන්. bottom එකේ right කරගන්නත් පුළුවන්. bottom එකේ center කරගන්නත් පුළුවන්. හැබැයි මේක වඩාත් ලස්සන අර center to center තියෙන නිසා අපි line center කියන එකකට ඇවිල්ලා කරන්න පුළුවන්. හරි මේකත් මේ තනි cell එකට select කරලා කරපු නිසා තමයි ඒ cell එකට විතරක් මේක බලපෑවේ. දැන් අපි මුළු row එකම select කරොත් කලින් කියලා දීපු විදිහට select කරලා මේක දුන්නොත් එහෙම මේ විදිහට ලස්සනට අපිට වගුවේ finishing එක හොඳට තියෙනවා. දැන් අපි සමහර කට්ටිය වගු හදනවා, ගොඩක් අය හදනවා. නමුත් වගුව දැක්කම නිකන් අර ඉතර quality එකක් නැහැ නිකන්. සමහර අය දැක්කම බල්ලුවත් කන්නේ නැහැ වගේ කියලා අපි කියනවා. හරිද? හේතුව තමයි මේ ගොඩක් කලකට මේ finishing ගැන හිතන්නේ. දැන් අපි word document එකක් කරනකොට හැමතිස්සෙම මේ margins ගැන ඒවා type වෙලා තියෙන විදිය, font size, අකුරු වල ප්‍රමාණ, එතකොට line spacing
ඒවා නිතරම කියවන කෙනා මේක දිගටම කියවන්න හේතු වෙනවා. මොකද නිකන් ඇස් රිදෙන එකක් වුණොත් එම කොච්චර වැදගත් එකක් වුණත් අපිට නිකන් බලන්න හිතෙන්නේ නැහැ වගේ නිකන් අපිලි වෙලා ඉනම් කිසි ගොඩක් වෙලාට ඒ ලිපියේ ඵලදායීතාවයක් නැති වෙලා යන්න පුළුවන්. හරිද? ඒක නිසා නිතරම අපි ටයිප් කරන ෆොන්ට් සයිස්, ලයින් ස්පේස්, කියන්නේ ලයින්ස් දෙකක් අතර පරතර, එතකොට කොහොමද ඉන්ඩෙන්ට්ස් තියලා තියෙන්නේ. ඒ වගේ දේවල් එක්ක මේ වගුවක් හදද්දි විශේෂයෙන් වැදගත් වෙනවා. මේ වගුවක කොහොමද සුන්දරත්වය කියන්නේ. මොකද වගුවකින් අපි දේවල් පෙන්වන්න හදන්නේ ඡේදයක් කියවලා තේරුම් ගන්නවට වඩා පහසුවෙන් දෙයක් කෙනෙකුට ඉමේජින් කරගන්න පහසු වෙන තමයි වගුවක් ටේබල් එකක් ලබා දෙන්නේ. පොඩි කෙනෙකුට උනත් සාමාන්‍ය වැඩි නොලෙජ් එකක් නැති කෙනෙකුට උනත් ඒ වගුවේ තියෙන දේවල් ටික බලුවා වෙලා තියෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ වගුව හැදුවේ වඩාත් පැහැදිලි වෙන්න නම් ඒ වගුවේ තියෙන කරුණුත් වඩාත් පැහැදිලි වෙන්න අපි ෆොමැට් කරගන්න එක අපේ වගකීමක්. right? එතකොට හොඳ ටයිපිස් කෙනෙක් බවට ඔයාලට හොඳ ටයිපින් කරන කෙනෙක් බවට පත් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ ලක්ෂණ ටික මතක තියාගන්නම වෙනවා. හරිනේ? ඒක නිසා මතක තියාගන්න මේ විදිහේ alignments කියන ඒවා එහෙම හදන්න පුළුවන්. මේ row එකක් select කරනවා වගේම අපිට column එකක් select කරන්න මෙන්න මෙහෙම පහළට එනකොට mouse pointer මෙතනදී කළු mouse pointer එකක් හැදෙනවා පහළට ඊතලේ තියෙන. ඒක select කරාම මේ මුළු column එකම select වෙලා දැන් තියෙනවා. ඔයගලන්ට පේන විදිහට. right. දැන් මේකේ තව එකක් මම කියලා දෙන්නම්. අවසාන වශයෙන් මේ format වලින් පස්සේ දැන් මේක rows 3යිනේ තියෙන්නේ මම ගත්ත table එකේ. මේකේ තියෙන්නේ පේලි 3යි. title එකත් එක තව data දෙකයි ඇතුල් කරන්න පුළුවන්. මේ item කියන එකට ගත්තත් quantity කියන එකට ගත්තත් තව data දෙක ඇතුල් කරන්න. මේ වගේ basic එකක් අරගෙන ඔයගොල්ලන්ට තව data enter කරද්දි අලුතෙන් rows automatically add වෙවි යන්න හදාගන්න ක්‍රමය තමයි මම කියන්න යන්නේ. දැන් මේ විදිහට අන්තිම තැනට අපි ටැබ් එකෙන් අරන් යනවා කියන්නේ ටැබ් එක ප්‍රෙස් කර අරගෙන යනවා. එතකොට මොකද අරන් යන්නේ? කර්සර් එක. සෙල් එකෙන් සෙල් එකට පැන යනවා. මේ අන්තිම එකට ගියාට පස්සේ අපි ආපහු ටැබ් කරොත් කීබෝඩ් එකේ ටැබ් එක කරොත් එහෙම දැන් බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති. 3වෙනි තව වැඩිපුර row එකක් ඇඩ් වුණා. හරි. එහෙනම් මේ table එකේ 3යි තිබුණේ දැන් 4ක් තියෙන rows. හරිද? ඔය විදිහටම ඔක ටැබ් එක ඉස්සරහට අරගෙන හොම ගිහිල්ලා ඊළඟට ගියාම අන්තිම එකෙන් පස්සේ තව ටැබ් එකක් ක්ලික් කරොත් මේ ප්‍රෙස් කරොත් එහෙම අපිට මොකද තව row එකක් ඔට හම්බ වෙනවා. හරිනේ? ඒක නිසා ඔන්න ඒකත් easy row එකක් ගන්න සිස්ටම් එක. මොකද ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට data වැඩි වෙනවා. සමහර වගු හදලා ඉවරලා බැලුවම rows මදි වෙනවා. එතකොට අපිට rows අමුතුවෙන් add කරගන්න ක්‍රමයකුත් අපි දන්නවා. මෙතන select කරලා අපිට insert යන්නත් පුළුවන්. හරිද? insert above හරි insert below හරි දාලා මේක පහළට නෑවන. ඕනනම් මෙතන tool එක තියෙනවා. ඕනනම් insert rows below දාලා අපිට අලුත් row එකක් දාන්න පුළුවන්. හරිද? above කියන එකෙන් වෙන්නේ උඩින් එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇයි උඩින් එකක් දැම්මත් යටින් එකක් දැම්මත් එකයිනේ කියලා. නෑ data enter කරලා තියෙන වෙලාවක උඩින් එකක් දානවා යටින් එකක් දානවා කියන දෙකක්. දැන් උදාහරණයක් විදිහට මෙතන item 1 කියන එක ගහලා තියෙනවා කියන්නේ. හරිද? sorry. item 1 කියන එක ගහලා තියෙනවා. මෙතන item 2 ගහලා තියෙනවා. item 3 ගහලා තියෙනවා. item 5 ගහන වැරදිලම. 4 නැතුව. කොහොම data enter කරගෙන යනවා. හරිද? quantity එක මම ගන්නවා 233යි. මෙතන ගහනවා 445යි. මෙතන ගහනවා කොහොම data ගොඩක් enter කරගෙන ඉන්න අවස්ථාවක. හරිද? අපි දකිනවා 4 කියලා එකක් නෑ. item number 4 කියලා row එකක් අපිට නැති වෙලා කියලා. ඒ වගේ වෙලාවට ආයි මකලා කරලා දඟලන්න copy paste කරලා දඟලන්න දෙයක් නැහැ. අපිට පුළුවන් මෙතන මේ row එක select කරලා row එකට above එකක් දෙන්න පුළුවන්. insert above. above කියන්නේ විතර මොකද්ද? උඩින්. selected එකට උඩින් above. හරිද? below කියන්නේ පහලින්. ඒතර පහට above එකක් දාලා insert row එකක් දුන්නොත් එහෙම අපි row එකක්. මොකද්ද වෙන්නේ? ඔන්න row එකක් අලුතෙන් ආවා. දැන් අපේ type කරපුව වෙනස් කර මොකුත් වෙන්න ඕනේ නැහැ. මෙතනට 4 දැම්මා. අපේ ඊළඟ figure එක ගහගෙන ගියා. හරිද? ඔය විදිහට.
right එතකොට රෝ එකක් ඉන්සර්ට් කරන විදිය ඒ තමයි වැදගත් වෙනවා. එතකොට තව කවුරු හරි කියනවා මේක එක කොලම් එකක් අඩු වෙනවා ඔයා කොලම් එකක් වරද්දලා තියෙනවා. හරිද? මෙතන කොලම් එකක් තව මොකක් හරි එකක් එන්න ඕන කියලා කියනවා. අයිටම් එකට මේ පැත්තෙන් එන්න ඕන කියන කොලම් එක. මේ කොලම් එකට දකුණු පැත්තෙන් මේ සිලෙක්ට් කරලා තියෙන කොලම් එකට දකුණු පැත්තෙන් ඕන කියලා කියනවා. හරිද? එතකොට ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ කොලම් එකක් සිලෙක්ට් කරාම දැන් දැක්කද මෙයා කොලම් බවට පත් වෙනවා මේක දැන්. එතකොට මෙයාට රයිට් සයිඩ් එකෙන් කොලම් එකක් දෙන්න පුළුවන් අපිට මේ විදිහට. හරිද? මෙතන ඉන්සර්ට් රයිට් අපි ක්ලික් කරේ. ඉන්සර්ට් රයිට් ක්ලික් කරේ. ඔයාට ඕන රයිට් ක්ලික් කරලා ඕනම තැනක රයිට් ක්ලික් කරාම ඒ තැනට අදාළව ෂෝට්කට් මෙනු එකක් එනවා කියලා අපි දන්නවා. රයිට් ක්ලික් කරාම මේ විදිහට. හරිද? ඒ රයිට් ක්ලික් කරපුවකින් ඉන්සර්ට් ගිහිල්ලා අපිට insert columns to right දාන්න පුළුවන්, insert columns to left දාන්න පුළුවන්. හරිද? rows දාගන්න පුළුවන්. right click කරලා rows above, rows below cell එකක් විතරක් දාගන්න පුළුවන්. ඒ විදිහේ options ගොඩක් right click කරාමත් අපිට දකින්න ලැබෙනවා. හරිනේ? එතකොට ඔන්න ඔය ටික තමයි අපි tables වල අවසාන වශයෙන් කතා කරන්නේ. තව තියෙනවා කතා කරනවා නම් ගොඩක් දේවල්. ඉතින් අපි basic සාමාන්‍ය table එකක් insert කරගන්න විදිහ ටික කතා කරලා තියෙන්නේ. ඒකම අපිට සාමාන්‍ය මේ ටේබල් එක පිටින් එහෙම ගෙනියනවා නම් මෙන්න මෙතනින් අල්ල ගන්න. මෙතින්නේ මේ පොඩි ඊතල හතරක් තියෙන කොටුවක් තියෙන හැම ටේබල් එක මුදුනේ කෙළවරේ වම් පැත්තේ. හරිද? වම් පැත්තේ උඩ කෙළවරේ තියෙන. එකෙන් අල්ලලා අපේ ටේබල් එක එහෙම මේ ඔයාලට පේනවා ටේබල් එක මූව් වෙනවා කියලා. හැබැයි හරිම ස්මූත් මූව් වෙන්නේ නැහැ මේක. අපිට රෝ එකෙන් රෝ එක පෙලින් පෙලි පහළට අරගෙන යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ රෝ එක කියන්නේ ටේබල් එකේ රෝස් නෙවෙයි. අපි මේ ටයිප් කරන ලිපියේ තියෙන රෝ එකෙන් රෝ එක පහළට අරන් ගිහලා එහෙම මේක ප්ලේස් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. රිප්ලේස් කරගන්න ඕන. හරිද? කියන්නේ වෙනත් තැනකින් මූව් කරගන්න ටේබල් එක මෙන්න මේ උඩ තියෙන ඊතල හතර තියෙන පොඩි නෝඩ් එක අල්ලලා නෝඩ් එක ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරාම අපිට ඒක පහළට එනවා. හරිද? ඒක දැන් පහළින් තියලා තියෙනවා. හරි. රයිට්. ඔන්න ඔය ටික බේසික් අපිට ටේබල්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් තව තියෙනවා ගොඩක් දේවල්. ටේබල්ස් වල ගොඩක් ටූල්ස් උත් තියෙනවා. ගත්තොත් මේ merge කියන එක එහෙම තියෙනවා. merge cells කියලා කියන්නේ අපි සෙල් දෙකක් එකතු කරන්න පුළුවන්. දැන් මේ සෙල් දෙක ඕන නම් මෙහෙම සිලෙක්ට් කරලා අපිට merge කරන්න පුළුවන් මෙහෙම. දැන් මෙතන මේක ටිකක් සමහර වෙලාවට ඔයගලන්ට ඔය දෙගත්තේ මේක මාතෘකාවක් නම් ඒ මාතෘකාව යටතේ තව මාතෘකා දෙකක් තියෙනවා නම් අපිට මෙහෙම දෙකකට බෙදලා මේක කොලම් එකක් දෙකකට බෙදලා දාන්න වගේ දෙයක් කරන්න පුළුවන් මේ merge වලින්. හරිද? merge cells කියන්නේ දෙකක් එකතු කරනවා කියන එක. right? ඉතින් මතකයි අපි undo කරලා පෙන්නන්නම් මම මේ විදිහ දෙකක් තිබිච්ච එක මේ දෙකම සිලෙක්ට් කරනවා මම ඉස්සෙල්ලාම කරන්නේ. අපි ඕනම දෙයක් කරන්න කලින් සිලෙක්ට් කරනවානේ. සිලෙක්ට් කරලා ඉවරලා අපි යනවා merge cells කියන එකට. merge cells කියන එකට ගියාම දෙකම එකක් බවට පත් වෙනවා. හරිද? ආයි මේක ස්ප්ලිට් කරන්නත් පුළුවන් මෙහෙම. හරිද? right. එතකොට right. මේ ස්ප්ලිට් කරලා ආයි ස්ප්ලිට් කරනවා කියන්නේ වෙන් කරනවාට වෙන් කරලා ආපහු තිබිච්ච විදිහට දෙකක් බවට පත් කරන්නත් පුළුවන් අපිට. හරි. ඒකම තව මට අමතක වෙච්ච තව එකක් කියන්නම් මේ tables වල දැන් මේලා කතා කරන්න ඕන නිසා මේ draw table කියන පෙන්සිල් එක ගත්තම ඔයගලන්ට මේ විදිහට ඕන නම් මේක අඳින්නත් පුළුවන් මේ ටේබල් එක මැද ඕන නම් ඉරක් අඳින්න ඕන. හරිද? ටේබල් එක තව දෙකට බෙදා ගන්න මේ වගේ ඕන නම්. හරිද? ටේබල් එක මෙච්චර වෙලා ගන්න බැරි වෙච්ච සමහර දෙයක් කරගන්න එහෙම පුළුවන්. අපෝ මේක ටේබල් ඩෝ ටේබල් කියන එක ක්ලික් කරලා මේ පෙන්සිල් එක අයින් කරලා ආවම මේ දෙකට බෙදපු එකේ ටයිප් කරන්න පුළුවන් මේ විදිහට. ඒ සෙල් දෙකක් විදිහට තමයි මේක ගණන් ගන්නේ. හරිනේ? ඒ ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරලා බලන්න. හරි.